මාලිමාවේ සෙට් එක කවදා හරි යන්නේ මේ රට ඉවර කරලා කියලා අපි හැමදාම කිව්වා මිත්‍රවරුනි. එච්චරට මේ රට විනාශ කරනවා. රටේ තිබුණ ගුණධර්ම පුරුදු විතරක් නෙමෙයි. අවුරුදු 10 ගාණක් පුරා පැවති ආපු වත් පිළිවෙත් නීති පවා මුන් වෙනස් කරනවා. කවදා හරි මේ රටේ මිනිස්සුන්ට ලැජ්ජ වෙන්න වෙනවා මේ අපතේ ඉන්න බලයට ගෙනාපු එකට. මිත්‍රවරුනි, ඊයේ පාර්ලිමේන්තුවේදී ජෙප්පෝ අනාගතයේ කරන්න යන වැඩක් ගැන හෙළි වුණා. මේක මුට්ටිය දාලා බැලිල්ලක්. ඔබට හොඳින් ඇහුවොත් මේ කියන කතාව තේරේවි. මේ ප්‍රශ්නය අහන්නේ පාපිසි 159 එකෙක්. ඔයාලා හිතනවද මේක මේ පාපිස්සට අහන්න ඕන එකක් කියලා? නෑ මිත්‍රවරුනි. මේක පැලවත්තේ රට පාලනය කරන ජෙප්පෝ ලියලා දීපු එකක්. ඒකට උත්තරේ දෙන්නේ තවත් පැලවත්තේ පුස් පාපිස්සා නිරාගමික ආගමික ඇමතියා. මිත්‍රවරුනි, විහාර දේවාලගම් පනත යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන දේවාල සහ ඒවාට අයත් ඓතිහාසික දේපල ඉඩකඩම් මෙන්ම භාරකාරීත්වය කළමනාකරණය සහ නියාමනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඒ කියන්නේ 1931 අංක 19 දරන ආඥා පනත ලෙස හඳුන්වා දෙන ප්‍රධාන නීතිමය රාමුව. මිත්‍රවරුනි, මේක අවුරුදු 100කට ආසන්න කාලයක් තිබුණ පනතක්. වර්තමානයත් එක්ක යාවත් කාලීනව මේ පනතේ සමහර කරුණු වෙනස් වෙන්න ඕනේ කියලා අපි හිතනවා. හැබැයි මිත්‍රවරුනි, ජෙප්පෝ මේ හදන්නේ පන්සල් යටතේ තියෙන ඉඩම් ටිකට වැඩේ දෙන්න. අපි කැට තියලා කියනවා මුන් හෙට අනිද්දා ගමේ පන්සල් ටිකේ ඉඩම්වල බලෙන් පදිංචි වෙනවා. ඊට පස්සේ උන්ගේ කැලෑ නීතිය පෙන්නලා පන්සල් ඉඩම් ටික බෙදා ගන්නවා. පන්සල්වල හාමුදුරුවරුන්ගෙන් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා ඉන්නවා මේ අසමජ්ජාති වැඩේට මුලින්ම විරුද්ධ වන්න කියලා. මිත්‍රවරුනි, මේ වීඩියෝ එක ඉතාම හොඳින් අවධානයෙන් බලන්න. මේක ඔබ දන්න හැමෝටම ෂෙයා කරන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, අපේ රටේ ආගමික ආයතනවලට ඉතිහාසය පුරාවට විවිධාකාරයෙන් විවිධ පුද්ගලයෝ ඉඩම් ප්‍රදානයන් කරලා තියෙනවා. අපිට ඉතිහාසෙ මුලින්ම අහන්න වෙන්නේ වලගම්බ රජුරෝ වැටකේ පතක ලියලා අබේගිරිය කියන විහාරස්ථානට අයිති භූමිය හාමුදුරුවමකට පූජා කරා කියලා. එතෙන් සිට මේ දක්වා විවිධ ක්‍රියාමාර්ග භාවිතා කරලා ඉඩකඩම් ආගමික ආයතනවලට පූජා කරලා තියෙනවා. විශේෂයෙන්ම වාරිපලාසනේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල තියෙනවා ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලය කියලා ඓතිහාසික දේවාලයක්. ඒ දේවාලය සතුව තියෙනවා කියලා පාලනාධිකාරිය කියනවා අක්කර 1424ක බිම් ප්‍රමාණයක්. ඒක නින්දගම් හැටියටත් බණ්ඩාරගම් හැටියටත් තියෙනවා කියලා තමයි අදාළ දේවාලය විසින් ප්‍රකාශ කරන්නේ. නමුත් මේ වෙනකොට මේ සමස්ත භූමියම ජනාවාසකරණය වෙලා ඉවරයි. නමුත් මේ වෙනකොට අපේ ප්‍රාදේශීය සම්බන්ධීකර කමිටුව දිස්ත්‍රික් සම්බන්ධීකර කමිටුව මේ ඉඩම් ප්‍රශ්න පිළිබඳ ගැටලුව ඉදිරිපත් වෙලා තියෙන නිසා අමාත්‍යාංශය හැටියට ගරු අමාත්‍යතුමාගෙන් අහන්නේ මේ පිළිබඳ ඔබතුමාලගේ අමාත්‍යාංශය හැටියට ගන්න ඉදිරි පියවර කුමක්ද කියන එක. ගරු අමාත්‍යතුමා, ගරු කතානායකතුමනි, නැවත වතාවක් ගරු මන්ත්‍රීතුමා විමසන්නේ ආනුෂාංගිකව බැඳුණු ගැටලුවක්. අකර 1000 ගණනක ඉඩමක් සම්බන්ධව විමසන්නේ දේවාලයකට අයත්ව තිබෙන. ගරු මන්ත්‍රීතුමනි, අකර 1000 ගණනක් කියන්නේ මේක සම්බන්ධව තිබෙන ඉතා කුඩා ප්‍රමාණයක්. රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථාන බැලුවොත් අක්කර 8500 අක්කර 12000 දක්වා මේ නින්දගම් මේ පනතෙන් ආවරණය වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මා කලිනුත් ගරු කතානායකතුමනි මතු කළේ හැමදාමත් මා පිළිතුරු දෙනකොට මේ කාරණේ මතු කරනවා. දැඩි ඉඩම් හිගයකට මුහුණ දීලා තියෙන දිත්වාවලට අපිට ඉඩම් හොයාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. නමුත් අක්කර 10-12000 මේ වගේ දේවාලවලට වෙන් වෙලා තිබෙනවා. ඔබ කියන කාරණය හරි. මේක සම්බන්ධව අමාත්‍යාංශයට සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට කරන්න තියෙන එකම දේ තමයි
දැනට තිබෙන පනත ප්‍රකාරව කටයුතු කරන එක. ඉන් ඔබට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් අධිකරණයට යෑමේ නිදහස ජනතාවට හිමි වෙලා තිබෙන බව සහ ඒ නිදහස ආරක්ෂා කරන්න රජයක් හැටියට අපි බැඳී සිටින බව. ඒ ඇරෙන්න මේ ප්‍රශ්නය විසඳා ගැනීමට නම් කරු කතානායකතුමනි මේ පනත නැවත සලකා බැලීම කළ යුතු වෙනවා. නැවත සලකා බැලීම කළ යුතු වෙනවා. එක උදාහරණයක් විතරක් කියලා මා නිම කරන්නම්. මා කලිනුත් සඳහන් කළා දිනපතා ලැබෙන පෙත්සම් සහ මේ පනතේ තියෙන ප්‍රතිපාදන සහ නූතන සමාජ අවශ්‍යතාව අතර තියෙන පරතරය. මේ ඉඩකඩම් වල ලොකු ගෙවල් දොරවල් හදලා තියෙනවා. ස්ථිර ඉදිකිරීම් හදලා තියෙනවා. අවුරුදු 30 බදු පදනම ඉවර වුණාම අර හිමිකාරත්වයට පුළුවන් වෙනවා නැවත බදු දෙන්න හෝ මෙයාගෙන් මේ ඉඩම නැවතත් ලබා ගන්න. එතකොට තමයි අයථා මුදල්ට පාර කැපෙන්නේ.